සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද අපි අරගෙන එන්නේ සුන්දර ඇල්ල නගරයේ ගත කළ තවත් ආදරණීය දවස් කිහිපයක වීඩියෝ එකක්. ඉතින් කලින් ඔයාලා බලන්න ඇති අපි නුවර ගත කළ වීඩියෝ එක. ඉතින් ඒ දවස් කිහිපයෙන් අනතුරුව නුවර සිට කෝච්චියේම තමයි අපි ඇල්ල ගමන යන්න පිටත් උනේ. ලංකාවේ සුන්දරම ස්ථාන කිහිපයක් පසු කරමින් කෝච්චියේ යන මේ ගමන ජීවිතේ එක මොහොතක් හරි විඳින්නම ඕන අත්දැකීමක් කියලා මට නම් හිතුණා. ඒ තරම් ලස්සන පරිසරයක් පසු කරමින් තමයි අපි ඇල්ල බලා ගමන් කළේ. ඇල්ල ODC ට්‍රේන් එක තමයි අපි මේ ගමන සඳහා තෝරාගත්තේ. ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමයි හැම ලස්සන ස්ථානයකම නතර කරලා අපිට එම ස්ථානය පිළිබඳ පැහැදිලි විස්තරයක් කරන එක. ඒ වගේම අපිට ෆොටෝ වීඩියෝ ගන්නත් පොඩි වෙලාවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසාම ඇල්ල සංචාරය කරන ගොඩක් දෙනා මේ ඇල්ල ODC ට්‍රේන් එකේ ගමන් කරන්න විශේෂ කැමැත්තක් දක්වනවා. කොළපාට පිරුණු මේ පරිසරයේ මීදුම මැදින් ඉදිරියට යද්දී මම ඉපදිලා ඉන්නේ ලෝකයේ ලස්සනම රටක නේද කියන සිතුවිල්ල මගේ හදවතට ආවා. මේ අපි ඇවිත් ඉන්නේ ඔයාලා හැමෝම දන්න 9 නාට් බ්‍රිජ් එකට. ඉතින් පොඩි වැස්සකුත් තිබුණු නිසා මම නම් තෙමෙන්න ගියේ නෑ. විනාඩි කිහිපයක් කෝච්චිය නතර කරලා තිබුණා. ඕනම කෙනෙක්ට ෆොටෝ වීඩියෝ ගන්න කාලය තිබ්බා. දෙමෝදර රේල් ගැටය තමයි ඔයාලා මේ දකින්නේ. ඇල්ල ආවම දෙස් විදෙස් හැමෝම වගේ නරඹන ස්ථානයක් තමයි මේ දෙමෝදර රේල් ගැටය. මෙහි තියෙන විශේෂත්වය තමයි අපි පැමිණි දුම්රිය අපිටම ස්ටේෂන් එකේ උඩ සිට නැවත බලා ගන්න පුළුවන් කන්ද වටේ කැරකිලා නැවතත් දෙමෝදර ස්ටේෂන් එකේ පහලින් ගමන් කරන ආකාරය. දෙගල් ගුවන් ගත වෙන්න යන්නේ රාවණා ෆූල් ක්ලබ් එකේ තමයි අද අපි ඉන්නේ. මගේ වයිෆ්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඇවිල්ලා ඇල්ලේ. මේ ෆ්ලයින් රාවණා අපේ නංගී මල්ලී දෙන්න තමයි මේ යන්නේ. මම නම් ගියේ නෑ. මට පොඩ්ඩක් බය හිතුණා.
කියලා ගත කළ දෙවන දවස. රාවණා පූල් ක්ලබ් එකේ VIP ඒරියා එකේ තමයි අද දවස අපි ගත කරන්නේ. ඉතින් මගේ උපන්දිනය සමග හරිම විනෝදයෙන් පිරුණු ලස්සන දවසක් ගත කළා අපි හැමෝම. මගේ මහත්තයාගේ යාළුවෙක් වුණු පුබුදු, එයාගේ වයිෆ් සුරණි නංගි, එයාලා දෙන්න තමයි මම ආසම පාට දම් පාටින් ලස්සන කේක් එකක් අරන් ඇවිත් තිබ්බේ. ඉතින් ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තුතියි. අපේ මේ දවස තවත් ලස්සන කළාට. මගේ මහත්තයා වෘත්තීමය DJ කෙනෙක්. ඉතින් අද දවසේ මම වෙනුවෙන් සින්දුවක් ප්ලේ කරන්න එයා අමතක කළේ නෑ. මේ ඇල්ලේ ගත කළ අවසාන දිනය. අපි එන්න පිටත් වුණ ගමන් ගියා ලස්සන තැනකට නාන්න. හරිම ලස්සන පුංචි දිය ඇල්ල. හැබැයි මාළුවෝ නම් පිරිලා. හිටගෙන නම් ඉන්න බෑ. ඇල්ල ගියොත් ගොඩක් දෙනකොට මග ඇරෙන තැනක් තමයි මේ සීක්‍රට් වෝටර්ෆෝල් කියන්නේ. ඉතින් ඔයාලත් ඇල්ල සංචාරය කළොත් මේක මග ඇරගන්න එපා. ඇත්තටම අපි යන්න හිටියේ නිල් දිය පොකුණ බලන්න. ඒත් අපේ වෙලාවට මොකක් හරි හේතුවකට ඒක වහලා. ඒ නිසායි අපි සීක්‍රට් වෝටර්ෆෝල් එකට ගියේ. ඉතින් ලංකාවේ මතක පිරුණු මේ වීඩියෝ කිහිපයක් මම එකතු කළා වීඩියෝ එකේ අවසානයට.
නැවතත් ලංකාවට නිවාඩුවට යනතුරු මට ඉතුරු මේ සුන්දර මතක විතරයි. ඔයාලට මතක ඇති පරම්පරා 4ක් එකම තැනක කියලා මම ලස්සන ෆොටෝ එකක් YouTube එකට එකතු කරලා තිබ්බා. මේ ඉන්නේ පරම්පරා 4 කට්ටිය තමයි. අපි හැමෝම එකතු වෙලා අපේ සීයා ජීවත් වෙන මහගෙදර යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් සුන්දර මතක ගොඩක් අරගෙන නැවතත් ඉතාලියට අපි ආවා. ඔයාලා එක්ක ගත කළේ ආදරණීය දවස් මගේ හීන පොතේ පිටුවලට පරිස්සමින් මම එකතු කරගත්තා. ආයෙත් ඉක්මනින්ම අපි හමු වෙමු. ඉතින් තවත් ආදරණීය වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්න. අපේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අදට ගිහින් එන්න. මම නිලු.